හලෝ වෙලාව පාන්දර එකහමාරයි පාන්දර එකමාරට අපි මේ කොහෙද යන්නේ? අපි යනවා ලංකාවේ උතුරු කොනේ තියෙන ලස්සන දූපතකට. ඒ යන අතරමඟ අපිට ලස්සන සන්රයිස් එකකුත් බලා ගන්න පුළුවන් වුණා මේ වගේ. සන්රයිස් එක බලලා අපි ගියා දූපතට යන්න බෝට්ටුවට නැගිටින්න. යෝ බලා එක්කෙනෙක් ෆොටෝ ගන්නවා එක්කෙනෙක් මල් කටනවා ඒ අනිත් එක්කෙනා මලක් කටනවා දැන් ඉතින් ඔයාලා දන්නවනේ අපි මේ කොහෙටද යන්නේ කියලා. අපි යනවා ඩෙල්ෆ් දූපතට. සංජය යොලෝ දැන් ඩෙල්ෆ් දූපතේ ඉඳලා අපි උදේට කෑම කාලා අපි පිටත් වුණා ඩෙල්ෆ් දූපතේ තියෙන ලස්සන තැන් ටිකක් බලන්න. ගියරන් ගල කනිෂ්කයි අදත් ෆොටෝග්‍රැෆර් වෙලා ලියලන ගලත් බලලා අපි ගියා විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු විශාල නුග ගහක් බලන්න. ඊට පස්සේ අපි ගියේ වයිල්ඩ් හෝසස්ලා. එහෙම නැත්නම් කැලෑෂියම් බලන්න. ඊට පස්සේ අපි ගියේ තවත් පෞරාණික වටිනාකමක් තියෙන තැනකට. මේ තියෙන ක්‍රිස්තු වර්ෂ 1905 දී හදපු අධිකරණ ගොඩනැගිල්ල. දැන් නටමුන් විතරයි. ඔන්න මේ තියෙන්නේ පරවි කුඩුව. ඊට පස්සේ අපි ගියේ නටබුන් වුණ ඩෙල්ෆ් කොටුව බලන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක හදලා තියෙන්නේ කොරල් පර සහ උණු ගල් එකතු කරලා. මේ තමයි බීච් එකට යන වෙලාව. බීච් එකේ ඉඳලා අපි ආපහු උදේ කෑම කාපු හොටෙල් එකට ඇවිල්ලා දවල්ටත් කෑම කාලා අපි ආයෙත් පිටත් වුණා බීච් එක පැත්තට. මොකද අද රෑට අපි කෑම් කරන්න හිතන් ඉන්නේ බීච් එක අයිනේ. මුස්තන් එකෙක් අනිකා මාළු කියන්නේ ෆ්‍රෙෂ් බඩු. මොහොත බලන්නේ මාළු දැන් යනවා නේද? දැක්කද කියනවා එලකිනේ මගේ බඩ ඉන්න අකුල ගන්නවා. කොහොමද දාන්න පුළුවන් දයිද? බඩවල අකුල ගන්නේවා. බඩවල දැක්කලට කරන්න දෙන්න ඔරිජිනල් බඩවල අපි යනවා බීච් එක පැත්තට කැම්පින් කරන්න. අපි මේ කොහෙද යන්නේ? අපි ඉන්නේ ඩෙල්ෆ් වල දැන් කොම්ලොටි යනවා බීච් එක කැම්පින් කරන්න. setup එක. තියෙනවා ටෙන්ට් එක. මෙතන තියෙනවා ටෙන්ට් එක. ඉතින් ඒ විදිහට කැම්පින් ටෙන්ට් එකක් ගහලා අපි ගියා පොඩ්ඩක් ආපහු බීච් එක පැත්තට.
Okay, so the first one to bring me a shell is the winner. Okay? Bring You me have the to shell. bring me, go Perfect. there, bring me take a shell, A shell. a shell, and bring it back to my hands. Okay? Go! බීච් එකක් අයින ඉඳලා හවස කේක් කෑල්ලක් කාලා ඒකක් බොනවා කියන්නේ වෙනම මාතල්ලයක්. කල්ල කේක් කපන්න යන්නේ let's see the cake අද මට කේක් wow nice icing case නිසා නේද yo bro how are you මේ මම්මට කරවැතට ගියා බීච් එකට. ඒ රසයි බීච් මාරලා ආය පීය කියන්නේ මන්නයක් වයි කපන්නේ ඉන්දි ඔකද කරන්නේ Super. සුමුදු කේක් කපනවා What is sugar? It's butter cake. Butter cake. Butter cake. එල්ලා ඊට පස්සේ අපි ආයෙත් හොටෙල් එකට ගිහිල්ලා රෑටත් කෑම කාලා ආයෙත් තව අපේ කෑම් සයිට් එකට නිදාගන්න. මේ තමයි අපේ ට්‍රිප් එකේ දෙවෙනි දවස. good morning යන්නේ කමරට බලා අපේ අපේ රටට අපි යන අපේ රටට මේ මෙයාව ගණන් ගන්නවා කඩි මහත්තයා say something say something I don't know. It's a video. yeah it's for a vlog Super trip. Very nice. No sleep, but enjoy. no sleep thank you No sleep. wait your friend is making noisy because she is Noisy. good with the dogs No, because of the rain. Yeah, Unexpected the trip rain. was all wet. look at that bird is gonna බයලනේ බොට්ටුවෙන් ඒ බයලනේ බයලනේ සංජය බයලනේ ඉන්න බොට්ටුවෙන් බත් බයලනේ ඒක මේ මෙයා නම් හොඳටම බයලයි හොඳටම බයලයි අපි උදෙන්ම ඩෙල්ෆ් දූපතෙන් පිටත් වෙලාවා යාපනයේ තියෙන තවත් ලස්සන තැන් කීපයකට යන්න. ඔක්කොටම කලින් අපි උදේට කෑම කාලා ගියා නල්ලූර් කොවිල බලන්න. නල්ලූර් කොවිල ඇතුළේ නම් මට වීඩියෝස් ගන්න හම්බුනේ නැහැ. මොකද ආරක්ෂක හේතුන් මත යාලා ෆෝන් එකක්වත් එළියට ගන්න දෙන්නේ නැහැ. වඩේ කනවනේ අරගෙනත් ඉවරයි ඔයාගේ රජෙකට එන්නේ මම ඊට පස්සේ අපි ගියා යාපනයේ තියෙන අති සුවිශේෂී තැනකට. එහෙම නැත්නම් රියෝ අයිස්ක්‍රීම් කන්න. මේ කොහොමද අයිස්ක්‍රීම් ගන්නන්නේ කොහොමද අයිස්ක්‍රීම් ගන්නන්නේ එකක් යන දෙන අපේ ලොකු බොස්. ඈ ඊට පස්සේ මේ දෙන්නගෙන් එකයි ඈ මුගෙත් අර එකක් තියෙනවා ඒක වෙනම. අරන් දෙනවනේ කොල්ලෝ ටික අයිස්ක්‍රීම් පොලි මේ කජු දාන්න කජුත් තියෙනවා නේ දාන අන්තිම දාන්නේ නෙමෙයි. හරි දහරලා නෝවා. අපි දෙන්නේ නෑ. ඔය දෙන්නේ නෑ පාලිය ජම්බෝ අයිස්ක්‍රීම් එක දාන්නේ.
ක්‍රීම් කන්න දෙන්නේ කොල්ලට. දවස් දෙකක් කන්න අයිස්ක්‍රීම් එක ගැන පට්‍රහය ඔව් නරු සංජය අදහස් කරනවා එන්නේ වාහින් තමයි තිකා අයිස්ක්‍රීම් වර්ග ඉන්නේ අය අයිස්ක්‍රීම් වලට හයයි ආපතාරිත් නේ ආයි තියෙනවා කඩි තියෙනවා ගෙල් තියෙනවා බෙලි ජෙලි 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 තියෙනවා අම්බ කෑලි කපලා දාලා තියෙනවා හතරක් අන්න තියෙනවා එන්න දෙනවා කොහොමද තියෙනවා ජෙලි මොකද සයිලන්ට් වෙලා මට අපේ අම්මා කියලා දෙන කර්මවල කතා කරන්නේ ඉතින් දැන් මොකද කතා කරන්නේ හොරි උඹ සුදේ අදහස් දක්වන්න බෑ කියන්නේ දැන් අපි යන්නේ යාපනයේ පුස්තකාලයට. හැබැයි එදා යාපනයේ පුස්තකාලේ තිබ්බ ඉන්ටර්නල් ඔඩිට් එක නිසා අපිට ඇතුළට නම් යන්න හම්බුන්නේ නැහැ. එළියෙන් පොඩ්ඩක් රවුමක් කරගිලා ආපහු එළියට එන්න උනා අපිට. යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් නෙපාද What the hell? that's pretty good. Wow. That's smooth. Thank you. මේ තමයි යාපනයේ බලකොටු. යාපනයේ බලකොටු. බලකොටු. යාපනයේ කොටු. අංගන අපි කට්ටිය. යාපනයේ බලකොට බලලා දවල්ට කෑමත් අරගෙන අපි මන්නාරම පැත්තට යන්න පිටත් වුණා. අපේ කෑම ටික කෑම පාර්සල් ලන්ච් පාර්සල් අරන් යනවා. So lunch time bro. අතන දෙන යාපෙත් තියෙනවානේ මැනාවලට ඇද්දි ටිකක් වහිනවා. ඉතින් අපි ලොකුවට මැනාවල ඇවිදින්නේ නැතුව අපි ගියා මැනා බලකොටුව බලන්න. මැනා ෆෝට් එක අලුත්ම ඝන. Hey, Ru, shoot. Beer. මන්නාරම් බලකොටුවත් බලලා අපි අපේ ට්‍රිප් එකේ අවසාන අදියරට ආවා. එමන් නැත්තම් අපි අපව අපේ ගෙවල් වලට එන්න පිටත් වුණා මන්නාරමේ ඉඳලා. සුපුරුදු පරිදි මේ ට්‍රිප් එක සංවිධානය කරේ සිලොන් එක්ස්ට්‍රීම් ඇඩ්වෙන්චර්ස් ආයතනය. ඉතින් අපිටත් යන්න පුළුවන් වුණා අපේ ආපු ක්ලයන්ට්ලත් එක්ක මේ ට්‍රිප් එක. ඇත්තටම මාරම විනෝදයෙන් ගත කරපු දවස් දෙකක්. අපේ ක්ලයන්ට්ලත් මාරම විනෝදයෙන් හිටිය අපිත් එක්ක. ඒ වගේ තමයි අපි මේ දවස් දෙක ගෙවුනේ. ආයෙත් දවසක තවත් කොහෙන් හරි vlog එකකින් හම්බ වෙනවා. ජය වේවා.